අද මම දැක්ක හවස නිවුස් එකක් කලාකරුවන් කියලා කියාගන්න පිරිසක් මහින්ද රාජපක්ෂ බලන්න කාල්ටන් නිවස් එකට ගිහින් කියලා. කලාකරුවන් කියලා කියාගන්න පිරිසක් කියලා මම කිව්වේ කලාකරුව කියන වචනය නිකන්ම වචනයක් නෙමෙයි නිසා. මේ වෙද්දි පාතාලයේ කුඩු අපේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා වගේම පහුගිය කාලවල අපේ රටේ බලඉඳපු රාජපක්ෂවරු ඒ සඳහා ඍජුව සම්බන්ධයි වගේම දේශපාලන රැකවරණය දුන්න බව ඒ වගේම මහජන මුදල් කොච්චර හොරකම් කරලාද කියලා දැන් ඔප් වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ පාලකයන්ට තමයි එදා මේ කලාකරුවෝ කියාගන්න අය දේශපාලන වේදිකාවල රාජපක්ෂවරු නූතන දුටු ගැමුණු ටිකිරි කුමාරයා බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෙක් වගේ කතා කිව්වේ. ඉස්සර අපේ රටේ මිනිස්සු බහුතරයක් ජනප්‍රිය චරිතවලට වන්දන පුදන ගතියක් තිබුණා. ඒ හේතුව හින්දා නළු නිලියන් ගායක ගායිකාවන් මැතිවරණ වලට ඉදිරිපත් කළා ඡන්ද එකතු කරගන්න හොඳ උපායක් විදියටත් යොදාගත්තා. ඒත් පහුගිය මැතිවරණ වලින් අපේ රටේ මිනිස්සු ඒ සාම්ප්‍රදායන් බැහැර වෙලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරා. ඒත් ලැජ්ජ වෙන්න ඕන මේ කලාකාරයන් කියලා ලේබල් ගහගත්ත සමහර අයට තාමත් බැරි වෙලා තියෙනවා ඒ වහල් මානසිකත්වයෙන් මිදෙන්න. හාමුල පස්සේ වන්දනාව යන එක රජවරුන්ට වැඳ වැඳ ඉන්න එක Tamanට උඩින් ගලක් හරි තියාගෙන දේවත්වයෙන් අදහන එක කියන්නේ දියුණු ලෝකයක පසුගාමී සමාජ ලක්ෂණ. මිනිස්සු මේ වෙලාවේ හාමු පැලැන්තියේ එලවල වෙනස්ම කොටසකට බලය දෙන්න තීරණය කළේ උතුර දකුණු ඔක්කොම එකට එකතු වෙලා එහෙම බලයක් ලබා දුන්නේ. ඒ ක්‍රමයෙන් එහා ගිහින් දියුණු සිංගප්පූරුවක් දියුණු යුරෝපීය රටක් බවට අපේ රට පත් කරන්න තියෙන ආසාව හින්දා දියුණු සමාජයක් ඒගොල්ලන්ගේ දැක්කලා තිබ්බ හින්දා. ඉතින් හැබැයි මේ කලාකාරයන් කියන පිරිස තාමත් කැමති ඒ ප්‍රභූ කියලා ලේබල් ගහගත්ත අයට ප්‍රශස්ති ගායනා කරන්න. ඉතින් අද වුන් කාල්ටන් ගිහින් කළේ ඇත්තටම තවත් ඒ තිබ්බ නිර්වත තවත් පැහැදිලි කරපු එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඉතින් මම දැක්ක වුන් කියනවා එතුමා දැක්කම හිතේ තිබුණ ගින්දර නිවිල ගියා වගේ සනසීමක් දැනුණා කියලා. ඒකෙන්ම තේරෙනවා උන්ගේ වහල් මානසිකත්වය. ඇත්තටම මේ කලාකරුවෝ දේශපාලනට ආවේ කලාවට සේවයක් කරනවා සමාජයට සේවයක් කරනවා වගේ සුරංගනා කතා කියලා. ඒත් ඇත්තම කතාව තමයි රටේ බලවතුන් විදිහට හිටිය ඒ දේශපාලකයෝ ළඟින් ඇසුරු කරන්න ඒ තුලින් ආර්ථික වාසි කොමිස් කොන්ත්‍රාත් විදේශ සංචාර වාහන පර්මිට් වගේ කෝටි ගණන් ලාභ ලබන්න වගේ පුද්ගලික උමනා වෙනුවෙන් තමයි දේශපාලනයට ආවේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලගේ රංගපෑම් වලට මිනිස්සු රැවටුණ කාලේ ඉවරයි වගේම කලාකරුවෙක් කියන්නේ සහ කම්පනයක් තියෙන තෙතමනයක් තියෙන මිනිස්සු ඉන්න යහපත් සමාජයක් හදන්න විශාල මැදිහත් වීමක් කරන්න පුළුවන් පිරිසක්. ඒ වගේම මේ අතරින් වචන අර්ථයෙන් එහෙම සැබෑ කලාකරුවන් මහ පොළොවේ එදා වගේම අදත් නැතිවම නෙමෙයි.